Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩේ දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඇත්තටම මේ ටිකේ වෙලාවක් තිබ්බේ නැහැ අලුත් වීඩියෝ එකක් ගේන්න. මේ නම් ඉතින් මට උදේ ඉඳන් ලෙක්චර්ස් තියෙන දවසක මම යාළුවෙක් එක්ක ඉතින් මේ ලෙක්චර් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න කොහොම හරි ලෙක්චර් එක පටන් ගන්න කලින් ලෙක්චර් එකට නම් ගියා. අද අපිට ලෙක්චර්ස් දෙකක් තියෙනවා. ඉතින් අද දවසට උදේ ඉඳන් අපිට ලෙක්චර්ස් තිබ්බා. දැන් නම් ලෙක්චර්ස් ටික ඉවරයි. දැන් ඉතින් අපි කට්ටිය පොඩක් එළියට යන්න කියලා තමයි බැලුවේ. එළියට යනවා කියලා කිව්වට අපි යන්නේ මේ පොළට. ඉතින් මගේ මෙන්න මේ යාළුවෝ දෙන්නත් එක්ක තමයි යන්නේ. ඉතින් අද බදාදා දවසක් නිසා මිහින්තලේ අද පොළ තියෙන. ඉතින් අපි ටික පොඩ්ඩක් ගිහිල්ලා අපි කන්න ආස දේවල් තියෙනවා නම් අරගෙන එන්න කියලා. ඊට කලින් ඉතින් මට ලයිබ්‍රරි එකට යන්න ඕනේ වුණා මගේ පොත් ටික දෙන්න. ඇත්තට මට පොත් ටික දෙන්න තිබ්බ දවස් ටික පහුවෙලා. ඉතින් මම මේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොත් ටිකක් දෙන්න තමයි යන්නේ. ඊට පස්සේ දැන් නම් මම යාළුවෝ ඉන්න තැනට යනවා. මොකද ඒ දෙන ලයිබ්‍රරි එකට ආවේ නැති නිසා. ඉතින් ඒ දෙන්නා බෙන්ච් එකකට වෙලා ඉන්නම් කියලා කිව්වා. මට ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඉන්න කියලා. ඉතින් දැන් මේ ඒ දෙන්න ඉන්න තැනට මම යනවා. ඉතින් මේ හැමදාම වගේවල් දකින්නවනේ අපේ කැම්පස් එකේ එක්සිට් එක. ඉතින් ඔන්න ඒ පැත්තෙන් අපිට ළඟ නිසා අපි මේ පැත්තෙන් තමයි යන්නේ. අපි ඉතින් නිතරම මේ පොළට යවෙන්නේ නැහැ. ඉතින් උවමනාම දෙයක් ගන්න තිබ්බොත් තව කඩචෝර ටිකක් ගන්න තිබ්බොත් තමයි අපි පොළට යවෙන්නේ. ඉතින් අපිට ලෙක්චර්ස් නැත්නම් තමයි එහෙමත් ඉතින් අපි යන්නේ. දැන් නම් ඉතින් ඔන්න කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා අපේ යාළුවෝ දෙන්නගේ රූම් එකේ තව යාළුවෙක් එනකන් අපි හිටියා. ඉතින් එයත් ආවට පස්සේ දැන් නම් මේ අපි පොළට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මිහින්තලේ ටවුන් එකේම තමයි තියෙන්නේ. මහා ලොකු දුරකුත් නැහැ. කැම්පස් එකේ ඉඳලා අපිට පයින් යන්න පුළුවන් දුරක තමයි මෙන්න මේ මිහින්තලේ පොළ තියෙන්නේ. දැන් නම් ඉතින් හවස 3:00 වගේ වෙලා තමයි තියෙන්නේ. 3:04ට විතර ඇති. ඉතින් පොළෙත් ටිකක් විතර සෙනග මේ වෙලේ වැඩි. මොකද හවස් වරුවනේ. ඉතින් මිනිස්සු වැඩට ගිහිල්ලා එන ගමන් ගෙදරට ඕන කරන බඩු ටික අරගෙන යන්න. මේ වෙලේ ඉතින් ටිකක් සෙනග වැඩි. අපි ඉතින් ඒ වගේ චුට්ට ඇතුළට ගියා. ඉතින් ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම වගේ මේහි තිබ්බා. පේනවනේ දෙපැත්ත බලබල ඉතින් යනවා. ඉතින් ඔන්න විදිහට සුකුරුත්තන් ටිකකුත් ඉතින් ගත්තා. ඉතින් අඩුවට තිබ්බ නිසා ඊට පස්සේ ඉතින් අපිට තිබ්බ තව වැඩ වගේකුත් කරගෙන හවසදී කන්නත් කෑමත් අරගෙන අපි මේ දැන් නම් හොස්ටල් එකට ඉතින් යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් ඉතින් වෙලාව හවස 6ටත් කිට්ටුයි. මේ එන ගමන් ඉතින් අපි අපේ රෑ කෑමත් අද එළියෙන් අරගෙන දැන් මේ ආයිමත් හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් thanks for watching.